අද මම ඔයාලට අරගෙන ආවේ පාන් වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ගොඩාක් රස කෑමක්. හැමදාම එකම විදියට පාන් කන්නේ නැතුව මේ විදියට try කරලා බලන්න. මේක හරිම රසයි. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට මේක හදන්න අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක් තමයි පාන්. මම නම් කලින් දවසේ ඉතුරු වුණු පාන් ටිකක් තමයි ගත්තේ. ඒක පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ ඔයාලට මේකට පොඩියට කපාගත්ත සුදු ලූණු, ලොකු ලූණු, මිරිස්, තක්කාලි ඕන වෙනවා. මුලින්ම පෑන් එකකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දී මුලින්ම සුදු ලූණු එකතු කරන්න. සුදු ලූණු ටික රන්වන් පාටට පැදෙද්දී ඒකටම ලොකු ලූණු ඒ වගේම මිරිස් එකතු කරලා ටිකක් තෙල් එකේ මේ විදියට පැද ගන්න. මේ විදියට ටික වෙලාවක් පැදුනට පස්සේ ඒකටම තක්කාලි එකතු කරගන්න. තක්කාලි එකතු කරලා ටික වෙලාවක් මේ විදියට තෙල් එකේ පැදෙද්දී ඔයාලා මේකට උණු වතුර ටිකක් එකතු කරගන්න. උණු වතුර එකතු කරලා ටික වෙලාවකින් අපි මේකට ස්පයිසස් සහ ලුණු එකතු කරගමු. අපි මේකට කෑලි මිරිස්, කුඩු මිරිස් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අවශ්‍ය ප්‍රමාණයන් සඳහන් කරලා තියෙනවා. මේ විදියට ටිකක් කලවම් කරගත්තට පස්සේ ඔයාලා මේක පියනකින් වහලා පොඩ්ඩක් තැම්බෙන්න දෙන්න. විනාඩි 5ක් විතර තැම්බෙන්න තියලා ඊට පස්සේ අපි මේකට තක්කාලි සෝස් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි පොඩියට කපා ගනිපු පාන් ටික අපි හදාගත්ත මිශ්‍රණයට එකතු කරලා මෙන්න මේ විදියට හොඳට කලවම් කරගන්න. ඔයාලා මේ වෙලාවේදී ගින්දර අඩුවෙන් තියාගෙන හැම පාන් කෑල්ලකම මේ මික්ස් එක ගෑවෙන විදියට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට බිත්තරයක් කඩලා එකතු කරගත්තා. ඔයාලට මේ වෙලාවේ තියෙනවා නම් සොසේජස් එහෙම නැත්නම් චිකන් ටිකක් බැදලා එකතු කරගන්න පුළුවන්. දැන් අපි අපේ බ්‍රෙඩ් මසාලා එක හදලා ඉවරයි. මම නම් මේක හදාගත්තේ හවස තේ බොන වෙලාවට කන්න. ඔයාලට මේක ඩිනර් එකට වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හැමදාම එකම විදියට පාන් කන්නේ නැතුව මේ විදියට try කරලා බලන්න. මේ වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.